Hello friends, good morning. මට උදේ නැගිටලා පොලිය බෙඩට දාලා ඒක පාරේ මම පෙන්නන්නම් අද කාත් එක්කද මම ලන්ච් එක ගන්න යන්නේ කියලා. ආයෙත් විනාඩියක් තියලා බස් වලටකට ඉතින් නැකලා ඔව් මම කොණ්ඩෙත් තාල subscribe කරන්න. Officially winter. See you guys. Lagena train එකේ රැඳුනත් Bye. Satu tena. Ano lagi na silim ba na? Hey, banana. මට උදේ නැගිටලා පැයක් විතර එනවා මේ තාම නිදිමත පාටයි මම මේ කලබලේ යන්නේ අලුත් තැනකට කියන්නේ මේ ලන්ච් එකට. ඉතින් thumbnail එකේ දැක්ක විදිහට අලුත් දෙයක් try කරන්න තමයි යන්නේ. අලුත් කියන්නේ මමුතු දෙයක් නෙමෙයි. ටිකක් ලස්සන විශේෂ දෙයක්. ඉතින් මම මේ කලබලේ දුවන් යන්නේ මට බස් එකට පරක්කුයි අතරම ඉක්මනට තීරණය කරලා ගෙදරින් පිට වුණේ. මං තනියම නෙමෙයි යන්නේ. මම පෙන්නන්නම් අද කාත් එක්කද මම ලන්ච් එක ගන්න යන්නේ කියලා. ඒ වගේම guys මගේ කටහඬ එච්චර හොඳ නැහැ සහ මට දැන් හති ටිකක් අසනීපයි මේ දවස්වල. මේ බස් වලට තියෙනවා තව ටිකක් දුර යන්න ඇත්තටම. මම බස් එකට ගිහිල්ලා යන ගමන් මම මට පිට පෙන්නන්නම්. ඕස්ට්‍රේලියාවේ පැරමැටා කියන නිව් සවුත් වේල්ස් වල පැරමැටා කියන පැත්තට තමයි යන්නේ. මට බස් එකේ යන ගෙදරින් ඉඳන් ෆුල් ට්‍රිප් එක පැයක විතර කාලයක් තියෙනවා. පැයකට වැඩි පැය විනාඩි 15කට කිට් වෙන වෙලාවක් යනවා. මට එතනට රීච් වෙන්න බස් එකේ. මොකද මම මගේ වාහනයක නෙමෙයි යන්නේ. ඉතින් යන් අද මාත් එක්ක මගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න. කමෙන්ට් කරන්න. subscribe කරන්න නැත්නම් subscribe කරලා like එකක් දාලා වීඩියෝ එකට සෙට් වෙන්න. අපි ඉක්මනට යන් බස් එක මිස් වුණත් පරක් වෙනවා. see you. ඇත්තටම මට තව දෙයක් කියන්න අමතකුණා. මේ දැන් ඕස්ට්‍රේලියාවට officially winter ජූන් මාසේ පටන් ගත්තා. ඉතින් ජූන් කියලා කියන්නේ වසරේ සීතල වෙන්න පටන් ගන්න winter season එක. ඉතින් අද ඇවිල්ලා හරියටම ජූනි 2 වෙනිදා වෙලාව 11:06යි brightness එකත් එක පේනවද දන්නේ නැහැ. 11:00 උදේ. ඉතින් මම ටාගට් කරන්නේ 12 වෙද්දී එතන ඉන්න. කොහමද බස් එක තියෙනවා තව විනාඩි 5කින්. තාම මට මීටර් 500ක් විතර ඇවිදින්නත් තියෙනවා. මම අටේ පොඩ්ඩක් පෙන්නන්නම්. ඉතින් මේ රෙසිඩෙන්ෂල් ඒරියා එක තමයි යන්නේ මං. ඊළඟ පැත්තෙන් ඉතින් මේකටම පැරලල් එහා පැත්තේ තියෙනවා මේන් රෝඩ් එක. මම එකෙන් ගියේ නෑ. කතා කර යන්නත් බෑ සහ වාහන යනවා සද්දයි. ඉතින් මම කොණ්ඩෙත් තාල තාම නිදිමතයි. මම නැගිටිති 10 විතර වුණා. So අපි ඉක්මනට යමු. මට නැත්තම් බස් එකක් කරමු. මම මේ මෙහි ඇප් එකක් තියෙන ඕපල් කියලා. මම ඒක ගැන විස්තර කියන්නම්. දැන් කලබලේ මට කියා ගන්න බෑ ෆ්‍රෙන්ඩ්ස් අතර. මට බස් එක තියෙන 11:11ට විනාඩි 3කින්. තව ටිකක් දුර යන්න තියෙනවා. අපි ඉක්මනට යමු. මම බස් එකට ගිහලා යන ගමන් මම අර බස් එක තුල වෙන්නන්නම්. Let's go. හරියටම ටයිම් එකට 11:10ට විනාඩියක් තියලා බස් වලටකට. ඉතින් මේ තියෙන්නේ පිටිපස්සේ බස් වලට මේ කණුවක් තියෙන්නේ. මේක ලොකු බස් ස්ටොප් එකක් නෙවෙයි. වැඩි සෙනගෙන්නේ නැහැ. ඉන්න මෙතනට තමයි ඇවිල්ලා පාරමැද්දේ බස් එක නවත්තන්නේ. පාරමැද්දේ බස් එක නවත්තුවාම පිටිපස්සේ වාහන ඉර කපාගෙන යන්නේ නැහැ. ඉර පිටියේ හස්සේ නවත්තන්. ලස්සනට බලන් ඉන්නවා බස් එක ඇදිනකන් ඉර කපන්නේ නැහැ. ලංකාවේ මේ හින්දා. රයිට් එන අපිට දැන් බස් එක නගින්න තමයි තියෙන්නේ. මම බස් එකට නැගලා try එකක් දෙන්නම් පිටිපස්සෙම සීට් එකට යන්න. ඒතකොට හරදරයක් නැතුව මට වීඩියෝ එක කරන්න පුළුවන්.
ඉතින් මං කියන්න හිටියේ ඕපල් කියලා ඇප් එකක් තියෙනවා මගේ වොලට් එකේ තමයි ඒකේ කාඩ් එක තියෙන ට්‍රැවලින් කාඩ් එකක් තියෙනවා. ඉතින් ඕපල් කියලා කියන්නේ ලංකාවෙත් මේ ළඟදී ඉන්ට්‍රොඩියුස් කරපු මෙට්‍රෝ බස් වගේ මෙහි කාඩ් එක ටැප් ඔන් ටැප් ඔෆ් කරලා තමයි ඒකේ ගමන් කරන්න තියෙන්නේ. එක්කෝ ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් ටැප් කරන්නත් පුළුවන් ඇමරිකන් එක්ස්ප්‍රස් ඕන එකක්. ඇත්තටම මගේ ඕපල් කාඩ් එක টොප් අප් කරලා නැහැ. ඒකේ බැලන්ස් එක 0. ඉතින් මට අද ෆස්ට් ටයිම් මම මගේ ඩෙබිට් කාඩ් එක යූස් කරලා යන්න හදන්නේ. මම කවදාවත් කලින් යූස් කරලා නැහැ. බලමු ඒක වැඩ කරයිද කියලා. අනිවාර්යයෙන් වැඩ කරන්න ඕනේ. ඉතින් වැඩි කතා ඇති අපි ඉක්මනටම ගිහිල්ලා අපේ ලස්සන එක්ස්පීරියන්ස් එක බලමු කොයි වගේද කියලා. ඉතින් යන ගමන් පොඩ්ඩක් බස් එක ඇතුළට ටිකක් පෙන්නන්න වටපිටත් එක්ක. ඉතින් let's go guys. මතකද subscribe කරන්න. තමයි හැම බස් එකම ඕස්ට්‍රේලියා වල ඇතුළම මම කියන්නේ අලුත් පරණ විදියට වෙනස් වෙනවා. ඒකට ස්ට්‍රක්චර් එක ගත්තම බස් එක ඇතුළේ මෙන්න මේ වගේ. ඉතින් මට පිටේ එහෙම කියලා බලන්න ලොකු දෙයක් නෑ. මම විශේෂ තැනක් පෙන්නුවොත් කියන්නම්. ඉතින් මට පැයක් යන්න තියෙන බස් එකේ. ඉතින් අපි තැනට ගිහලා අපේ වීඩියෝ එකේ මේන් පාර්ට් එක එන්ජොයි කරමු. See you guys. फ्रेंड्स අපේ ජර්නි එකේ අන්තිමට මම බස් එකෙන් බැස්සා. දැන් යන්න තියෙන්නේ අපේ තැනට. හරියටම 12:05 වෙලාව. ඉතින් අපි යන ගමන් කතා කරමු. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් දැන් බලා ගන්න පුළුවන් ඔයාට මම කාත් එක්කද ලන්ච් එක ගන්න අද යන්නේ කියලා. මේකට වැඩි දෙන්නේ නැහැ කවුරු. බ්ලොග් එකකින් කරනවා. දැකලා නැහැ ඉතින් ලංකාවෙත් එහෙම දකින්නේ නැහැ නේද? මෙහි කොච්චර තියෙනවද සිඩ්නි හරිය මේ වීඩියෝ කරලා. මේ මයික් එකෙන් ඇහෙන විදියට අද මාරම වින්ඩි දවසක්. ඒ හින්දා මම කතා කරන ඒවා වැඩි ඇහෙන්නේ නැහැ. එළිය ඉඳන් හරිම හුළඟ සහ ඒ හුළඟත් එක්ක දැනෙන සීතලත් මාරම වැඩි. බිල්ලේ වන් හැරලා. ලාගෙන ट्रेन එකේ ඇතුළත HSBC ලංකාවේ දකින්න තියෙන එක. ලාහට පොදයක් යනවා. මේක නේ මම ඉතින් වෝල් කැනෝ එක පාස් කරානේ. මම වීඩියෝ කරලා කවුද නැහැ නේ. කවුද නැහැ කියලා හිතනවා. මේ ආපහු හැරිලා එළියට යන්නේ ෆුල් බුක් කියලා විනාඩි 15ක් විතර අපිට එළියට එලා ඉන්න කියලා කිව්වා. ඉතින් විනාඩි 15ක් විතර අපිට එළියට එලා ඉන්න සිද්ධ වෙනවා. අපි කෑම කන්න කලින්. ෆයිනලි ඔන්න හම්බුණා මුල්ලේ ටේබල් එකක්. ඉතින් හරිම ලීසි මට වීඩියෝ කරන්න සහ කෑම කන්න. කරදර නෑ මුල් එක නිසා. මේ විදිහට තමයි චූටි ටේබල් එකක් තියෙන්නේ.
මෙනියු එක තියෙනවා මේ පේන විදියට. ඉතින් අපි බලමු. ඉතින් එක කෑමයක් කන්න තමයි මේන්ලි අරමුණු කරගෙන ආවේ. මම පෙන්නන්නම් මම ගන්න යන්නේ මොකද්ද කියලා. ඒ වගේම ඒකේ ගාණත් මමවත් එක්ක ෂෙයා කරන්නම්. දැන් තියෙන ඔස්ට්‍රේලියන් ඩොලර් රේට් එකත් එක්ක ලංකාවේ ගාණත් මම ඩිස්ප්ලේ එකේ කන්වර්ට් කරලා දාන්නම්. ස්ටේක් මේක glass cake. අන්තිම එක. ඒකේ ගානයි දැන් රායකේ ගානයි බලන්න ගිහින්. රායක කොයිද වෙනවද? Lunch special. Steak, chicken, fried salad and choice of creamy mushroom sauce. ඉතින් මේ පේන විදිහට මම යන දවස්වල රේට් එකත් එක්ක ඩොලර් 19ක් වුණා. ඒක ලංකාවේ සල්ලි වලට කන්වර්ට් කරාම රුපියල් 4430ක් කියලා කියන්න පුළුවන් දාගු කරාට පස්සේ. ඉතින් කෑම ගාවට පස්සේ බලන්න වර්ද්ද ඒ ගානට කියලා. හරිද? එනකන් ඉන්නවා. එනකන් ඉන්නේ. ලංකාවේ ඉන්නේ නේ. නෑ දැක්කත් අර දාන්න අර මම. අපිට පස්සේ ආන්නේ. දෝරේ. මුලින් ඉන්නේ දැක්කද? ආ දැක්කත් නෑ. නා මීඩියම්. මේක එහෙම ගන්න නැහැ නේ. එහෙම ගන්න නැහැ. මොනවද ඔප්ෂන් තියෙන්නේ? medium rare. medium rare කියන්නේ අමුයිනේ. What medium? Ready to order? Yes, yes. I'll have the lunch type. Medium with mushroom sauce. Chicken salad. Yes. And how about fish? Same thing, right? Same one. How do you want that cooked? Medium, yeah. Medium? Yeah. Exact same then? Sorry? Medium. Same, mushroom yeah. sauce as well? Yeah. Same Any thing. drinks for you or? Nah, just water plus. Yeah. It's a rum shake, medium with chicken salad, creamy mushroom for both of you. Okay? Okay. Thank you. Thanks so much. Medium. Kita sama yang dulu kawannya jarak ni hard ibu ni kau ni tinggal ulan. Amuin kau badan gini. Lepas kan. Macam ni lah. Apa ya ni? Apa ni? Betul intinya ni. Mana? Aisyah kau ni. Foto parah kau ni. 괜찮을까? Ada apa anda cook pakai ni kan? Ini. Ini sudah kanna sama yang ni deng. Let's go. Ini kau ada Instagram ni.
වෙන කොහෙද 20ට 20 නේ 19. चिकन की तरह 10 है 16 නේ. Berarti sosnya udah dah lagi. Ini kan itu option kan? Chili, pepper sauce. මේකේ චිප්ස් වලට කෙචප් දෙන්නේ නැහැ. චිප්ස් වලට කෙචප් නැහැ. And this time we're gonna chips blender we got high. Yeah, was it? You did that, Salt. Season के लगे Only now maybe 3 होने जाएगा बाहर मारी मिस का वाला मरीन मरीन पाते जाने की चलो सेम टेस्ट है चलने आगे hame kap me galo rồi thì gần đây Guess which city is this? हमें कहाँ पे कमेंट करना है मेरे पता है मेरे को इच्छा प्रसिद्ध है यहाँ पे यार बाल हमें क्या में कमेंट करता है मैं ग्रिल के बाहर में नहीं मीडियम rare juga meet up dengan kamu. Oh medium itu, medium rare juga tahu. Terus well done. Options tu medium well done. Amaru ke mungkin ada. Ada dangano.
අන්තිමේ මීඩියම් රෑන්ක් එක හම්බුයි. මේ කැපෙන්නෙත් ඇවි අමුයි. එදිනින් නෙමෙයි. वो बीफ खा ले और क्यों मरे पर thickness එක වෙනස ග්‍රෑන්ඩ් වෙන්න බෑ. මේක ස්ටේක් එක පොඩ්ඩක් නිකන් කපලා ලස්සනට සර්ව් කරනවා. නිකන් බෙට් එකක් දාලා ඒක පාරට ලොකුයි තමයි පෝෂන් එක. එහෙනම් මේක සජෙස්ට් කරලා යන්න. නේ මම කියන එක තේරෙනවා නේ කපලා ගන්න තිබ්බනම් නිකන් මේකේ නමාරිය කපන්නේ. මේ ස්ටේක් කපලා සර්ව් ගන්න ගමන් නම් ඉන්න කරනවා. ඒක නිවිල ඉවරලා කපන්නේ නේද? ඔව්. ඒ ඉවරලා සර්ව් කරන්න කලින්. ගාලා යන්න කරන්නේ. ඒ ගෝඩන් කම්සි තමයි. එයාගේ වීඩියෝස් එකෙන් මම දැකලා තියෙනවා ස්ටේක් හදන එක කපලා උඩින් දාලා ස්ටේක් ඔම්ලෙට්ස් එග්ස් ෆ්‍රයිඩ් රයිස් දාලා තාරුවන්නේ. මේ කපෝඩ ගොඩක් වගේ තියෙනවා. ඔව්. මෙහෙස එකන මටන් කොමත් එකයිද? කපුවම් නිවෙනවා here. යෝග කුණු එකේ තිබ්බොත් හිතන්නේ අමු ඉන්න කන්න බැරුව දාලා. එන රෝසයි. ඉන්න කියලා අපි. අපේ කලවහන්න ගොඩක් අහන්න. මේ අපා ගන්න බැන්නා. අපි භාගයක් කාලා ඉවහරණය කරනවා. ඊළඟට චිකන් එක මාරුවා. ගොඩ තමයි. මේකනේ භාගයක් කාලා අරගත්තා. මේවා කියනවා. මේ මෙතනින් කපල්ලයක් ඒව නෙමෙයි. ඒක මේ වගේ ෆොටෝ එකක් ගන්න. ආසයි. ස්ට්‍රීට් එක. මේ යහගෙන. ඇති වගේ. No thanks. සාර්ථක ලෙස කෑම එක කාලිවිල්ලා හොඳට බඩ පුරෝගෙන එළියට බැස්සා. ඉතින් මේක තමයි ෆ්‍රෙන්ඩ්ස් කෑම කඩේ නම Volcanoes. ඉතින් පැරමටා කියන සබබ් එකේ තමයි ඕස්ට්‍රේලියාව වල මේක තියෙන්නේ. සිඩ්නි නිව් සවුත් වේල්ස් වල. ඉතින් යන ගමන් තමයි ඉන්නේ ෆොටෝ පාරක් අල්ලගෙනම ගෙදර යන තමයි අදහස. මාත් එක්ක ඉන්න නැන්දිලා වීඩියෝ එක තියෙනකම් බොහොම ස්තුතියි. මේ වෙනකන් කියන සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න.
ලංකාවේ නැති වුණානේ. ඔව්. ඉන්දියන් කෙනෙක් ගියා කිව්වා හොඳයි කියලා. අර කවුද මහත්මා ගාන්ධි. පිළිගු. එහෙම? ඔව්. මහත්මා ගාන්ධි. එකපාර කාම මෑන් මේ මොඩියට අපේ ප්‍රයිම් මිනිස්ටර් මේ පැත්තේ ඉන්දියන් කට්ටිය ඉන්න මහත්මා ගාන්ධි දාගන්නේ. ලස්සනයි නිකන් ඇස්තර ග්‍රීන් ලුක් එක. Anytime fitness. හැමතැනම නේ මේ ජිම් එක. overseas ඉන්නේ සිංගප්පූර් membership එකක් තමයි මොන රට ගන්නද නෑ පාර සිංගප්පූර් ලංකාවේ නෝ නැත්තේ තියෙනවද දන්නේ නැහැ දැකලා මම anytime fitness. photo shoot. Hey banana. Hey, what's happening? How far for that? Yeah. Tag, just get from office works. Yeah, just any tag from office works and tell them any bike that belongs to resident, please come and register. Magic pen. Satu pen. Ano lagi na silim ba na? Wah. Truck. ඉතින් වීඩියෝ එකේ මේ කෑල්ල මම අමතර කොටසක් විදිහට තමයි පෙන්නන්නේ. ඉතින් පටල ගන්න එපා. මේන් කොටස ඉවරයි මගේ ලන්ච් පාර්ට් එක. මේ මගේ බාප්පා වැඩ කරන ඇපාර්ට්මන්ට් එක. එයාත් එක්ක තමයි මම මෙතනට ආවේ. නිකන් වටයක් දාලා යන්න. ඉතින් අමතර කෑල්ලක් විදිහට තමයි මගේ වීඩියෝ එකට ඇඩ් කරේ. ඉතින් එන්ජොයි කරන්න වීඩියෝ එක. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් අවසානයේට ආවා. ඉතින් ඒ ගියේ ඇපාර්ට්මන්ට් එක ඇතුලේ ඉතින් දැන් මං ගෙදරට යනවා ආයි මට පැය ගෙදර වෙලාවක් නෑ දැන් වෙලාව 1:55යි 2යි කියලා හිතන්නකො මං ඉතින් ගෙදරට ඇති 3යි කාලේ විතර වෙයි ඉතින් දැන් මම මේ පාරේ යනවා මං ඉන්නේ බස් වලට චුට්ටි දුරක් ඇවිදින්න තියෙනවා ඉතින් කිව්වා වගේ ස්ටේක් එක ගන්න නියමයි සුපර් අති විශිෂ්ටයි ඉතින් මම මේ වෙදේකට එම හරි මාසයි මේ ලංකාවේ ආසයි ඉතින් මේ වැසිබර කාලගුණේ අවුව නෑ දැන් සීතලයි ඒ වුණාට මේ ඕස්ට්‍රේලියානු කට්ටිය නම් පොඩ්ඩක්වත් කැමති නෑ වැස්ස වහිනවා කිව්ව ගමන් බොච්චර නිකන් වෙන මූසල විදියට තමයි කට්ටිය හිතන්නේ දැන් ඇවිල්ලා 17යි 17යි කියන්නේ සාමාන්‍යයෙන් සීතලයි මොකද ඉතින් දැන් වින්ටර් වටන් අරන් තින්නේ රේනි සීසන් එක සාමාන්‍යයෙන් මේ දවස් ටිකේ ටිකක් වැස්ස දිගටම ඉස්සරහටත් පහුගිය මේ දවස් ටිකට ඉස්සරහ දවස් ටිකට ඉතින් මෙව්ව එක්ක අපි ගෙදර බලා යන ගමන් තමයි යාළුවනේ ඉන්නේ ලස්සනයි නේද පාරවල් ඉතින් මේ පැරමෙටා කියන සිටි එක සිඩ්නි සිටි එකට පස්සේ තියෙන ලොකුම සිටි එක ඒක තමයි මේ බිල්ඩින් සම්සන්ම තියෙන සාමාන්‍යයෙන් දැන් මං ඉන්න පැත්තේ ගස්කොලන් තමයි තියෙන්නේ මොකද රෙසිඩෙන්ෂල් ඒරියා. දැන් මේව ඇවිල්ලා නිකන් සිටි එක. රෙසිඩෙන්ෂල් නෙමෙයි සිටි. කෑම කඩද අරවද මේවද දැන් මම ගියපු කඩේ වුණත් එක එක කඩ තියෙනවා මේ පාරවල් තියෙනවා ෆාමසි තියෙනවා අපාර්ට්මන්ට් ගොඩයි බිල්ඩින් ಜಾති ගොඩක් තියෙනවා. ඒක තමයි කතන්දරේ. අපි එහෙනම් ගෙදරට යමු. ගෙදරට ගිහිල්ලා මම වීඩියෝ එක රැප් කරනවා. එහෙනම් thank you මාත් එක්ක වීඩියෝ එක enjoy කරාට තව චුට්ටක් තියෙනවා අපේ වීඩියෝ එකේ ඒ ටිකත් බලලා channel එක subscribe කරේ නැත්නම් subscribe කරලා like එකක් දාන්න අනිවාර්යයෙන්ම comment කරන්න ඔයාට ආස වීඩියෝස් තියෙනවා නම් මට එතකොට ඊළඟට ඒ වීඩියෝස් ඔයාත් එක්ක share කරගන්න පුළුවන් එහෙනම් අපි යමු
ඔන්න එනම් ජර්නි එකේ අවසානට ඇවිල්ලා ඉන්නේ. මම බස් එක ගෙනගලා ඇවිල්ලා බැස්සා. දැන් මේ ගෙදරට පයින් යන ගමන්. ඉතින් මේ ඉස්සරහා තියෙනවා ගොඩාක් වීඩියෝස් එන්න. ඒ වගේම ඔයා බලන්න කැමති විස්තර දැනගන්න කැමති වීඩියෝස් තියෙනවා නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක පල්ලෙහාන් කමෙන්ට් කරන්න. ඉතින් දාන පොඩි කමෙන්ට් එක හරි මට ගොඩක් වටිනවා. සහ මා ඉන්ස්පයර් වෙනවා. ඉස්සරහට තව ලස්සන කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න. දැන් නම් මාරම සීතලයි. හරියටම 3:05යි දවල්. මේ වින්ටර් එකේ හින්දා තමයි ඔක්කොම 16යි. හුලඟත් එක්ක ගොඩක් සීතල දැනෙන වැඩි. හුලං වින්ඩි. ඉතින් මගේ අයිඩියා එකක් තියෙනවා ඉස්සරහට ඊළඟ වීඩියෝ එකේ ග්‍රොසරිස් වලට shopping වීඩියෝ එකක් කරන්න. in detail මං ගන්න බඩු ඉඳන් මං ඔක්කොම විස්තර සම්බන්ධ වීඩියෝ එකක් කරන්න. ඉතින් ඒ වීඩියෝ එක කරන්නද කොහොමද කියලා මට කමෙන්ට් කරන්න. සහ ඔයාගේ අදහස් වීඩියෝ එක හොඳද නරකද හැදෙන්න ඕන කන් තියෙනවා නම් අඩුපාඩු හොඳ නරක ලස්සන ඔක්කොම දේවල් කමෙන්ට් කරන්න. ඉතින් අදට මම එහෙනම් වීඩියෝ එකෙන් ගිහිල්ලා එන්නම්. channel එක කීප විදියට subscribe කරලා දිගටම set වෙලා ඉන්න. ඕස්ට්‍රේලියාවේ මේ වගේ තවත් ලස්සන තැන් explore කරන්න එන්න මාත් එක්ක මගේ journey එකට එකතු වෙලා. ඉතින් මගේ කෙවල් පැත්තේ ලස්සන වටපිටාව මේ විදියට විඳින ගමන් අද වැසිබර කාලගුණේ දවසේ අවුවර පැත්තෙන් බහගෙන යනවා. දැන් අවුවක් ඇතරම් තිබ්බේ නෑද. ඉතින් පාරවල් තෙත් වෙලා වැහලා හරි ලස්සනයි. එහෙනම් මම අදට ගිහිල්ලා එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. See you guys. Bye.